ආයිබෝවන් ග්‍රහමඩුල්ලේ ප්‍රබල ගහමාරු දෙකක් මේ මැයි මාසය තුලදී සිදුවීමට නියමිතයි. අසුරගුරු බ්‍රහස්පති හේවත් ගුරු ගහය එළඹෙන 14 වෙනිදා එනම් මැයි මාසයේ 14 වෙනිදා බුධ හිමි මිථුන රාශියට පැමිණෙනවා. ඒ වගේම රාහු ගහය මැයි මාස 18 වෙනිදා කුම්භ රාශියට පැමිණෙනවා. ඒ එක්කම කේතු ගහය සිංහ රාශියට පැමිණෙනවා. මේ ගහමාරු දිත්වය මේ මැයි මාසය තුලදී දෙනවා. විශේෂයෙන්ම මේ රාහු කේතු මාරු අපි එක ගහමාරුවක් ලෙස සැලකන්නේ දෙදෙනාගේම ගහමාරු එකට සිද්ධ වෙන්න නිසා ගුරුගේ මාරුවත් රාහු කේතු මාරුවත් සිද්ධ වෙන්නේ මේ මැයි මාසය තුලදී. මැයි මාස 14 වෙනිදා ගුරු ගහය මිථුන රාශියට පැමිණිලා එළඹෙන වසරේ 2026 ජුනි මාසේ 2 වෙනිදා වෙනකන් මිථුන රාශියේ ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ගහයන් රාහු ගහය කුම්භ රාශියේත් කේතු ගහය සිංහ රාශියේත් ගමන් කරනවා එළඹෙන වසරේ 2026 වසරේ දෙසැම්බර් 5 වෙනිදා දක්වා. මේ කාල සීමාව තුලදී ඒ ලග්න වලට මේ ගහමාරුව හරහා බලපාන සුභාසුභ තත්ත්වයන් සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගුරු ගහය සාමාන්‍යයෙන් වසරක් පමණ කාලයක් එක රාශියක රැඳී සිටිනවා. එක රාශියක ගමන් කරනවා. ඒ වගේම රාහු කේතු ගහයන් වසර එකමාරක් පමණ එක රාශියක ගමන් කරනවා. ඒ අනුව මේ ප්‍රබල ගහමාරු දෙකක් මේ මාසය තුල සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මීට පෙර අපි සෙනසුරුගේ ගහමාරු පිළිබඳව කතා කරා. ඒ අනුව බලනකොට ප්‍රබල ගහමාරු තුනක් මේ වසරේ සිද්ධ වෙනවා. ශනිගේ මාරුවත්, ගුරුගේ මාරුවත්, රාහු කේතු මාරුවත්. විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කරන්නේ පොදුවේ බලපවත්වන කරුණු කාරණා ඒ ලග්නයට මේ ගහමාරු හේතු කරගෙන මේ පොදු පලාපල තත්වයන් ඔබගේ උප්පත්ති ගහ බලය මත තමයි ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ. ඔබගේ උප්පත්ති ගහ සටහනේ මේ ගහයන් රැඳී සිටින තත්වය අනුව බලය අනුව බොහෝ දේ තීරණය වෙනවා. ඒ වගේම ඔබ ගත කරන මහ දසා අතුරු දසා ඒ අනුවත් මේ ප්‍රතිඵලවල තත්වයන් තීරණය වෙනවා. ඔබ ගත කරන්නේ සුබ දසාවක් නම් මේ කියන සුබ ප්‍රතිඵල වැඩියෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අසුබ දසාවක් ගත කරනවා නම් ඒ ප්‍රතිඵලවල යම්කිසි අඩුවීමක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ලග්නයට අදාළව ඒ රාශික තත්වයක් ඇති වී තිබෙනවා නම් මේ ප්‍රතිඵලවල සුබ තත්වයන් අඩු වෙන්නත් පුළුවන්. ඒ අනුව තමයි ඔබ බලා ගන්න ඕනේ. මේ පොදු පලාපල තත්වයක් තමයි අපි විස්තර කරන ලබන්නේ. එක වීඩියෝවකින් අපි ලග්න දෙකක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ග්‍රහමාරු දෙකක් නිසා. ඒ අනුව ඔබ බලා ගන්න ඔබට අදාළ වීඩියෝ ඔබ නරඹන්න. අපි දැන් කතා කරන්නේ මිථුන ලග්න හිමියන්ට මේ ගුරුගේ ගහමාරුවත් රාහු කේතු ගහමාරුවත් බලපාන ආකාරය පිළිබඳව. මිථුන ලග්න හිමියන්ගේ 7 වැන්න සහ 10 වැන්න අධිපති ගුරු ගහයා ලග්නය කොටුවට පැමිණෙන්නේ මිථුන රාශියට අංක 1 කොටුවට. මේ හේතු කරගෙන මිථුන ලග්න හිමියන්ට බොහෝ සුප්ඵල උදා වෙනවා මේ ගුරු මාරුව හරහා. විශේෂයෙන්ම තමන්ට ශාරීරිකවත් මානසිකවත් බොහෝ ශක්තිමත් භාවයක් ලබා දෙනවා තමන්ගේ වැඩ කටයුතු සිදු කරන් යන්න. එදින්දා වැඩ කටයුතු වලදීත් ඒ වගේම රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු වලදීත් ඉතා හොඳින් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන්. කායිකවත් මානසිකවත් හොඳ තත්වයක ඉන්නවා. ඒ හේතු කරගෙන තමන්ට විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරු ගහ ලග්නගත වෙන්න කාල සීමාවේදී තමන්ට බොහෝ දේවල් හොඳින් සිතා බලා කටයුතු කරන්න පුළුවන්. ඊටමත් යහපත් ලෙස තමන්ගේ වැඩ කටයුතු සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. උසස් සිතුවිලි වර්ධනය වෙනවා. තර්කානුකූලභාවය වර්ධනය වෙනවා. දැනුම බුද්ධිය වර්ධනය වෙනවා. අත්දැකීම් ලැබෙනවා. ඒ හේතු කරගෙන තමන්ට හැම අතින්ම විශේෂයෙන්ම තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ කරගන්න පුළුවන් වෙනවා මේ කාල සීමාවේදී. ඒ වගේම රැකියාවේ දියුණුවක් ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාවේදී. තමන්ට මේ ලැබෙන තමන් ක්‍රියාශීලීත්වය වැඩි වීම තුලින් තමන්ට බොහෝ ජයග්‍රහණ අත්කරගන්න පුළුවන් මේ කාල සීමාවේ මිථුන ලග්න හිමියන්ට. ඒ වගේම තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වෙනදට වඩා හොඳ උද්‍යෝගයකින් උනන්දුවකින් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා. තමන් හොඳ තීරණ ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ හරහා තමන්ගේ කටයුතු ඉතාම හොඳින් සැලසුම් සහගතව සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා මිථුන ලග්න හිමියන්ට. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරලා හිටපු මිථුන ලග්න හිමියන්ට බොහෝ සුබ පිහිටීමක් තමන් තුළ
දැනුම බුද්ධිය වර්ධනය වෙනවා. තමන්ට අධ්‍යාපනයේ නව ශ්‍රේෂ්ඨවට යොමු වීමේ හැකියාව තියෙනවා. හොඳ තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන්. හොඳ ජයග්‍රහණ ළඟා කරගන්න පුළුවන්. හොඳ මට්ටම් වලට ළඟා වෙන්න පුළුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලදී. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට මේ කාල සීමාවේ ගුරු ග්‍රහ ලග්නගත වූ නිසා තමන්ගේ ප්‍රසිද්ධිය කීර්තිය වර්ධනය වෙනවා. තමන්ට සමාජයේ හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම උසස් තත්ත්වයක් ළඟා කරලා දෙනවා මේ කාල සීමාවේ. නිසා තමන්ගේ වැඩ කටයුතු හොඳින් සිද්ධ කරන්න බය වෙන්න එපා. ඉදිරියට යන්න. මොකද තමන්ට හොඳ කාල සීමාවක් ලැබලා තියෙන්නේ. ධනය අතින් ඉතා යහපත් පිහිටීමක් විශේෂයෙන් 10 වැන්නාධිපති සහ 7 වැන්නාධිපති ලග්නගතව පිහිටීම හරහා තමන්ට ඉහළ ආදායමක් ලබා දෙනවා. තමන්ගේ ආදායම් මාර්ග වලින් රැකිරක්ෂා කටයුතු වලින් වගේම වෙළඳ ව්‍යාපාර වෙළෙහෙන්දාම් තුලින් ඒ වගේම තමන් සිදු කරපු හවුල් ව්‍යාපාර හවුල් කටයුතු වලින් හවුලේ ආයෝජනය කරපු කටයුතු වලින් තමන්ට ඉහළ ප්‍රතිලාභ ළඟා කරලා දෙන කාල සීමාවක් තමන්ට හොඳ ආදායම් තත්ත්වයක් උරුම කරලා දෙනවා. ගුරු ග්‍රහය ලග්නගතව පිහිටීම හරහා ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් හිටිය මිථුන ලග්න හිමියන්ට සුබ කාලයක් තමන්ට ඒ සඳහා යොමු වීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඒ වගේම මිථුන ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය, ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. ඒ වගේම දීපල වාසනාව උදා කරලා දෙන කාල සීමාව මිථුන ලග්න හිමියන්ට මේ ගහ පිහිටි විශේෂයෙන්ම රාහු කේතුව මාරු හරහත් ගුරුගේ ගහ මාරු හරහත් තමන්ට දීපල වත්කම් ලාභ උපෙලා දෙනවා. ඒ වගේම ධන ලාභත් උරුම කරලා දෙන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙනවා මේ කාල සීමාව නිසා. කාලය අපතේ හරින්න එපා. ඔබට හොඳ කාල සීමාවක් ලැබලා තියෙන මිථුන ලග්න හිමියන්ට තමන් කරගෙන ආපු වැඩ කටයුතු හොඳින් කරන් යන්න. ඒ වගේම තමන් පෞද්ගලික කාල සීමාවේදී අතරමඟ හැරදමු වැඩ කටයුතු ආරම්භ කරන්න, කල්දමු වැඩ කටයුතු ආරම්භ කරන්න තමන්ට හොඳ ජවයකින් හොඳ ශක්තියකින් කායිකවත් මානසිකවත් හොඳ ශක්තියක් ලැබෙන නිසා ඒ කටයුතු ਸਰවපකාරයෙන්ම සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඔබ ඒ අනුව වැඩ කටයුතු කරන මිථුන ලග්න හිමියන්. ඊළඟට අපි කතා කරන්නේ කටක ලග්න හිමියන්ට මේ ගුරුගේ මාරුවත් රාහු කේතු මාරුවත් බලපාන ආකාරය පිළිබඳව. කටක ලග්න හිමියන්ගේ 6 වැන්න සහ 9 වැන්න අධිපති ගුරු ග්‍රහය 12 වැන්නට පැමිණෙන්නේ මේ හරහා. විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට තමන් කාලය තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු විදේශ ගමන, විදේශ රැකියාව සාර්ථක වෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. තමන් විදේශ රැකියාවකට යොමු වෙන බලාපොරොත්තුවෙන් හිටියානම්, විදේශ ගමනකට යොමු වෙන බලාපොරොත්තුවෙන් හිටියානම් කටක ලග්න හිමියන්ට ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙන කාල සීමාවක්, එයින් ඊටමත් ඉහළ ප්‍රතිලාභ ළඟා කරලා දෙන කාල සීමාවක්, තමන්ගේ විදේශ රැකියාවෙන් හොඳ තත්ත්වයකට ළඟා කරලා දෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන් මේ කාල සීමාව. ඒ වගේම විදේශ වෙළඳාම හා සම්බන්ධ, විදේශ රටවල් හා සම්බන්ධව වෙළඳාම් සිදු කරපු කටක ලග්න හිමියන්ට මේ කාල සීමාව ඉතාම සුබ කාලයක්. තමන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යන, තමන්ට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන කාල සීමාවක්, තමන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය කරන කාල සීමාවක්. ඉතා හොඳින් ඒ කටයුතු වල නියැලෙන්න හැකි කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන් ඉදිරි කාල සීමාව. ඒ හරහා බොහෝ ප්‍රතිලාභ තමන්ට උරුම කරලා දෙන්න පුළුවන්. ඒ වගේම විපරීතව තමන්ට බොහෝ දේවල් හිමි කරලා දෙන කාල සීමාව, තමන් බලාපොරොත්තු නොවූ මාර්ග වලින් තමන්ට බොහෝ දීපල වාසි ධනලාභ අත් කරලා දෙන්න පුළුවන් මේ කාල සීමාවේදී කටක ලග්න හිමියන්ට. විශේෂයෙන්ම තමන් නොසිතූ අංශ වලින් තමන්ට බොහෝ වාසි ඇසෙනවා. තමන් නොසිතූ අවස්ථාවල් උදා වෙනවා, නොසිතූ ලාභ උදා වෙනවා. ඒ නිසා තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න, අවස්ථාව මග හරින්න එපා. ඒ අනුව වැඩ කටයුතු සිද්ධ කරන්න. ඒ වගේම රාහු කේතු ග්‍රහයන්, රාහු ග්‍රහය 8 වෙන්නටත් කේතු ග්‍රහය 2 වෙන්නටත් පැමිණෙන්නේ. තමන්ට වියහිදම් වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක්. තමන්ට හොඳින් ආදායම් ලැබෙයි. නමුත් ඒ හා සමානව වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වියදම් පාලනය කරගන්න කටක ලග්න හිමියන් දැනගන්න ඕනේ. අවශ්‍ය දේවල් පමණක් තමන්ට ළඟා කරගන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට මුදල් යොමු කරන්න එපා. තමන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තියාගන්න. ඒ වගේම කටක ලග්න හිමියන් තමන්ගේ මානසික තත්ත්වය ස්ථාවර පවත්වා ගන්න දැනගන්න ඕනේ. අනවශ්‍ය දේවල් පිළිබඳව අනවශ්‍ය විදියට හිතන්න යන්න හොඳ නෑ. තමන්ගේ ගැටලු ප්‍රශ්න බවුනට වඩා හිතන්න එපා මේ කාල සීමාවේ. අනවශ්‍ය දේවල් පිළිබඳව තමන් හිතන එක අත්හරින්න. මොකද තමන්ට මානසික වශයෙන් මේ කාල සීමාවේ තරමක් අවිවේකී බවක් දැනෙන්න පුළුවන් මේ කාල සීමාව. ඒ නිසා තමන්ගේ හිත නිතර වෙනස් වෙන ස්වභාවය වැඩ කටයුතු නිරත වෙන්න ඕනේ කටක ලග්න හිමියන් මේ කාල සීමාවේ. ඒ හැරෙනකොට කටක ලග්න හිමියන්ට බොහෝ සුබ කාලයක්. විශේෂයෙන්ම අසරණයන් වෙනුවෙන්, අසරණ සතුන් වෙනුවෙන් කාලේ වැය කරන්න හිතෙන කාල සීමාවක්, උන්ට පිහිට වෙන කාල සීමාවක්, නිතර පින් දහම් වල යෙදෙන කාල සීමාවක්, තමන්ගේ ගුණ යහපත්කම් පිළිබඳව මිනිසුන් අතර
ප්‍රසිද්ධ වෙන කාල සීමාවක් තමන්ගේ හොඳ ගති ලක්ෂණ ඉස්මතු වෙන කාල සීමාවල සඳුනන්න පුළුවන් වෙහෙස මහන්සියල වැඩ කටයුතු කරන තමන්ට ඒ හරහා බොහෝ ප්‍රතිලාභ උපයා ගන්න පුළුවන් මේ කාල සීමාවේදී කටක ලග්න හිමියන්. ඒ අනුව තමයි මේ ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු හරහා ප්‍රතිඵල ඇති වෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන මේ පොදු පලාපල තත්ත්වය අපි විස්තර කරේ. ඔබගේ පෞද්ගලික ග්‍රහ තත්ත්වය, ඔබගේ උප්පත්ති ග්‍රහ බලය, ඒ වගේම ඔබ ගත කරන මහදසා අතුරුදසා අනුවත් ඒ රාශක තත්ත්වයන් අනුවත් මේ තත්ත්වයන් වල උස් පහත් වීම අඩු වැඩි වීම ඇති වෙන්න පුළුවන්. ඒ අනුව ඔබ වටහා ගන්න ඕනේ. අපි නැවතත් මෙවැනිම ආකාරයේ වැඩසටහනකින් හමු වෙමු. අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම ඔබට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.